Hi girls and boys, welcome to my Pinky Girl channel. අද මම ඔයාලට අරන් ආවේ 2005 අවුරුද්දේ රිලීස් වුණු ලස්සන බාබි මූවි එකක්. මේ මූවි එකේ නම තමයි ෆෙරිටෝපියා. එහෙනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපි දැන් යමු මූවි එක බලන්න. මූවි එක පටන් ගද්දිම අපිට පෙන්වන්න ෆෙරිටෝපියාව. මෙහෙ තමයි සුරංගනාවියෝ ජීවත් වෙන්නේ. මේ ඉන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතේ. මෙයාගේ නම එලීනා. එලීනා කියන්නේ විශේෂ සුරංගනාවියක්. ඒකට හේතුව අනිත් සුරංගනාවියන්ට වගේ එලීනාට අත්තටු දෙකක් නැති එක. ඉතින් මේ වෙලාවේ මෙතනට එන සුරංගනාවියෝ ටිකක් එලීනාට අත්තටු නෑ කියලා විහිළු කරනවා කියලා අපිට පේනවා. මේ ඉන්නේ බිබල්. මෙයා පෆ් බෝල් කෙනෙක්. මෙයා තමයි එලීනාගේ හොඳම යාළුවා. ඊළඟට මේ ඉන්නේ එලීනාගේ තවත් යාළුවෙක්. මෙයාගේ නම ඩැන්ඩලයින්. ඔන්න දැන් අපිට පෙන්නන්නේ එලීනාගේ ගෙදර පීනි. පීනි කියන්නේ මලක්. ඉතින් එලීනයි බිබිලොයි නිදාගෙන තමයි දැන් ඉන්නේ. ඒ අතරේ අපිට පෙන්නනවා තවත් කට්ටියක්ව. මේ ඉන්න කහපාට ඇඳගත්තු සුරංගනාවිගේ නම ටෝපාස්. මෙයා ගාඩියන් ෆේරි කෙනෙක්. ඉතින් මේ ටෝපාස්ව පැහැරගෙන ඇවිල්ලා තමයි තියෙන්නේ. එයාව පැහැරන් ඇවිල්ලා තියෙන්නේ අපේ කතාවේ දුෂ්ටයා ලැවනා. ලැවනා කියන්නේත් සුරංගනාවියක්. නිකම්ම සුරංගනාවියක් නෙවෙයි. එයා තමයි ෆෙරිටෝපියාව පාලනය කරන සුරංගන රැජිනගේ සහෝදරිය. ඉතින් මේ ලැවනා කියන්නේ නපුරු සුරංගනාවියක්. එයා ජීවත් වෙන්නේ සාමාන්‍ය සුරංගනාවියන්ගෙන් ඈත් වෙලා. ලැවනට ඕනි කොහොම හරි ෆෙරිටෝපියාව රැජින වෙන්න. ඒකට එයාට බලයක් අවශ්‍යයි. ඉතින් මේ ෆෙරිටෝපියාවේ ගාඩියන් ෆේරිස්ලා 7 දෙනෙක් ඉන්නවා. මෙයාලා ගාව තියෙනවා එක එක මායා බල තියෙන මාල 7ක්. මේ මාල 7ෙම තියෙන බලයන් එකතු කරගත්තාම ලැවනට පුළුවන් වෙනවා මෙහි රැජින වෙන්න. ඉතින් ඒ නිසා තමයි එයා මේ ගාඩියන් ෆේරිලව කිඩ්නැප් කර ඉන්නේ. ඉතින් මේ වෙලාවදී ලැවන ටෝපාස්ට කියනවා එයා හදපු එක ෆෝමියුලා එකක් ගැන. මේ ෆෝමියුලා එකෙන් පුළුවන් පියාඹන්න පුළුවන් කට්ටියව දුර්වල කරන්න. ඒ කියන්නේ යාළගේ පියාඹීමේ හැකියාව අඩු කරන්න පුළුවන්. ඉතින් මේ ෆෝමියුලා එක මේ වෙනකොටත් ලැවන ෆෙරිටෝපියාව පුරාම පතුරවමින් තමයි ඉන්නේ. මේක නිසා තමයි එයාට මේ ගාඩියන් ෆේරිලව අල්ලගන්න එක ලේසි වෙලා තියෙන්නේ. දැන් එලීනා උදේ නැගිටලා බලනකොට එයාට පේනවා ෆෙරිටෝපියාව ටික ටික විනාශ වෙමින් තියෙන බව. ඉතින් දැන් මෙයාට මේ වෙලාවෙම ආරංචි වෙනවා ටෝපාස් කියන ගාඩියන් ෆේරිවත් පැහැරගෙන ගිහිල්ලා කියලා. එලීනා මෙච්චර කල් හිතාගෙන හිටිය ලැවන කියන්නේ මිත්‍යාවක් කියලා. ඒත් ඉතින් දැන් එයාට ආරංචි වෙලානේ තියෙන්නේ ලැවන ටෝපාස්ව පැහැරගෙන ගිහින් කියලා. දැන් එලීනා යාගේ යාළුවෝයි යන්න හදන්නේ මේ ළඟම ඉන්න අසූරා කියන තවත් ගාඩියන් ෆේරි කෙනෙක්ට මේ සිද්ධිය දැනුම් දෙන්න. දැන් ඔන්න ඒගොල්ලෝ පිටත් වෙලා යන හැටි අපිට පෙන්නනවා. මෙයාලා මේ යන්නේ අඳුරු වනාන්තරයක් මැදින්. ඉතින් මේ වනාන්තරයේ අගක් මුලක් හොයන්න බැරි නිසා ඩැන්ඩලයින් ටිකක් උඩට පියාඹලා ඉවර වෙන තැනක් පේනවද කියලා බලනවා. ඒත් එතකොටම අවාසනාවන්ත විදිහට අර ලැවන හැමතැනම පතරවපු ෆෝමියුලා එක ඩැන්ඩලයින්ගේ ඇඟේ වදිනවා. ඒත් එක්කම එයාගේ පියාඹීමේ හැකියාව දුර්වල වෙනවා කියලා අපිට පේනවා. ඉතින් එලීනා ඩැන්ඩලයින්ට කියනවා ගෙදර යන්න කියලා. ඉතින් ඔන්න ඩැන්ඩලයිනුත් එලීනා කියපු දේ අහලා ගෙදර යනවා. ඉතින් බිබිලුයි එලීනයි අසූරව හොයන්න යන ගමන් තමයි ඉන්නේ. දැන් මේගොල්ලෝ මේ විදිහට අසූරව හොයන්න ගිහිල්ලා මෙන්න මේ එක තැනකට එනවා. ඉතින් මෙයාලා දන්නේ නැහැ අසූරා ඉන්නේ කොහෙද කියලා. මෙන්න මෙතන ඉන්න කුරුමිට්ටගෙන් තමයි මෙයාලට පාර අහගන්න තියෙන්නේ. හැබැයි මේ කුරුමිට්ටා නම් මෙයාලට පාර කියන්න කැමති වෙන්නේ නැහැ. ඒත් එතනින් ගියපු වෙනත් සුරදූතයෙක් අසූරා ගාවට යනවා දැකලා අපේ එලීනයි බිබිලුයි හොරෙන්ම එයාගේ පස්සෙන් යනවා. එහෙම ගියාම එයාලට අසූරව හම්බ වෙනවා.
ඉතින් අසූරා මුලින්ම මෙයාලට එච්චර කැමති වෙන්නේ නැහැ. හැබැයි අසූරා එලීනගේ ඇස් දිහා බලනකොට එයා ඒ ඇස්වල දේදුන්නක් දකිනවා. ඉතින් දේදුන්නක් ඇස්වල තියෙනවා නම් ඒ සුරංගනාවිව විශේෂ කෙනෙක් කියලා තමයි සලකන්නේ. ඔන්න ඒ නිසා අසූරා අපේ එලීනවයි බිබිල්වයි එයාගේ ගේ ඇතුළට එක්කන් යනවා. ඊට පස්සේ එයා මේගොල්ලන්ට සංග්‍රහයකුත් දීලා නිදා ගන්න තැනකුත් දෙනවා. ඒ විතරක් නෙවෙයි අසූරා මේ වෙලාවේදී එලීන ළඟට ඇවිල්ලා කියනවා ලැවන තමයි මේ විදිහට බලය ලබා ගන්න ගාඩියන් ෆේරිලව පැහැරගන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි එයා කියනවා ලැවන එක වැඩ කරපු ඩාලියා කියලා සුරංගනාවියක් හිටියා. ඒත් ලැවන නපුරුයි කියලා දැනගත්තට පස්සේ ඩාලියා එයාව අතහැරලා ආවා. ඉතින් මේ ලැවනව නවත්තන්න පුළුවන් ක්‍රමය ඩාලියා දන්නවා කියලා මේ වෙලාවේදී අසූරා එලීනට කියනවා. ඉතින් දැන් අසූරා හදන්නේ මේ ඩාලියව හම්බ වෙන්න යන්න. ඒත් එයා කියනවා ඒ ගමන ටිකක් අනතුරුදායක ගමනක් නිසා එයාගේ මාලය එලීනට බලා ගන්න කියලා. මොකද මේ මාලය ලැවනගේ අතට පත්වන එක වළක්වන්න ඕනි. ඉතින් ඔන්න උදේ අසූරා ඩාලියාව හම්බ වෙන්න යන්න කලින් බිබිල්ව යවනවා හියෝ කියලා කෙනෙක්ට පණිවිඩයක් ගෙනියන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙතෙන්ට එනවා ෆංගස් කෙනෙක්. මේ ෆංගස්ලා කියන්නේ ලැවනගේ උදව්කාරයෝ. ෆංගස් ඇවිල්ලා අසූරව පැහැරගෙන යනවා. ඉතින් ඔන්න එලීන හැරෙනකොට බිබිලුත් නැහැ අසූරත් නැහැ. ඉතින් එයා ජනේලෙන් දකිනවා අසූරා ගාව මුරට හිටපු සුරදූතයන්ව කවුරු හරි ගැට ගහලා දාලා තියෙනවා. ඒ වෙලාවෙම එයාට තේරෙනවා අසූරටත් මොකක් හරි කරදරයක් කියලා. ඉතින් ඔන්න මේ වෙලාවේ මෙතනට එනවා අර එලීනලට අසූරා ළඟට යන්න දුන්නේ නැති කුරුමිට්ටා. එයා හිතන්නේ එලීන තමයි අසූරට කරදරයක් කරේ කියලා. මොකද මෙයා හොරෙන් මෙතනට ආවෙත්. ඉතින් මේ කුරුමිට්ටා එලීනගේ පස්සෙන් පන්නනවා. කොහොම හරි අන්තිමට එලීන බිබිල්ගේ හියුගේ උදව්වෙන් මෙතනින් බේරෙනවා. මේ හියු කියලා කියන්නේ ලොකු සමනලයෙක්. අසූරා හියුට කියලා තියෙන්නේ එලීනට යන්න ඕනි තැන් වලට එයාට යන්න උදව් කරන්න කියලා. ඉතින් දැන් හියු එලීනවයි බිබිල්වයි ඩාලියා ඉන්න තැනට තමයි මේ අරන් යන ගමන් ඉන්නේ. ඔන්න එතකොටම මෙයාලගේ පස්සෙන් ෆයර්බර්ඩ්ස්ලා පන්නනවා. මේ ෆයර්බර්ඩ්ස්ලා කියන්නේත් ලැවනගේ උදව්කාරයෝ. ඊට පස්සේ මේගොල්ලෝ එහෙමම යන්නේ වතුර තියෙන තැනකට. මොකද මේ ෆයර්බර්ඩ්ස්ලා වතුරට බයයි. එතන ඉන්නවා මෙන්න මේ කිඳුරු කුමාරයා. මෙයාගේ නම නාලු. ඉතින් නාලු මේ වෙලාවේදී අපේ කට්ටියට මුහුදු පැලෑටියක් දෙනවා. මේ මුහුදු පැලෑටිය කෑවහම වතුර යට හුස්ම ගන්න පුළුවන්. එහෙම කරලා නාලු මේ කට්ටියව ආරක්ෂිත තැනකට ගිහින් දානවා. ඊට පස්සේ අපේ කට්ටිය එනවා ඩාලියා ඉන්න තැනට. හැබැයි මේ තැනට ලං වීගෙන යනකොට හියුටත් අර ලැවන පතුරවපු ෆෝමියුලා එක බලපානවා. ඒ නිසා එලීන හියුවයි බිබිල්වයි ඒ මග නතර කරලා තනියම යනවා ඩාලියාව හොයන්න. ඒ අතරමඟදී එයාට හම්බෙන මෙන්න මේ බට්ට දෙන්න එයාව ඩාලියා ගාවට එක්කන් යනවා. ඩාලියා නම් එලීනට උදව් කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඩාලියා ගාඩියන් ෆේරිලත් එක්ක එච්චර මිතුරුකමක් නැහැ. ඩාලියා ලැවන නරකයි කියලා දැනගත්තට පස්සේ හොඳ කෙනෙක් විදිහට වෙනස් වෙලා ෆේරිටෝපියාවට ඇවිත් තියෙනවා. හැබැයි ගාඩියන් ෆේරිලගෙන් එයාව විශ්වාස කරලා තියෙන්නේ අසූරා විතරයි. අනිත් හැමෝම කිව්වේ ඩාලියා වෙනස් වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ ඩාලියා ගාඩියන් ෆේරිලව බේරගන්න උදව් කරන්න අකමැති වෙන්නේ. ඒත් එලීන මේ වෙලාවේදී අසූරා ගැනත් මතක් කරලා කොහොම හරි කතා කරලා මේ ඩාලියාගේ හිත වෙනස් කරගන්නවා. අන්තිමට මේ කට්ටියම යනවා ලැවන ඉන්න තැනට. ඉතින් ලැවන ගාවට අසූරව ෆංගස්ලා ටික එක්කන් ඇවිල්ලා තමයි තියෙන්නේ දැන් වෙද්දී. හැබැයි ලැවන මේ වෙලාවේදී දකිනවා අසූරා ගාව එයාගේ මාළේ නැහැ කියලා. ඉතින් ෆංගස්ලා කියනවා අසූරාගේ ගෙදර නිදාගෙන හිටපු
අත්තටු නැති සුරංගනාවේ ළඟ ඒ මාළේ තියනවා එයාලා දැක්ක කියලා. ඉතින් දැන් ලැබන ෆංගස් ලව යවනවා කොහොම හරි මේ අත්තටු නැති සුරංගනාවිව අරන් එන්න කියලා. මොකද ඒ අත්තටු නැති සුරංගනාවිට ලැබනගේ ෆෝමියුලා එක බලපාන්නෙත් නැහැ. ඉතින් එයාට පුළුවන් ලැබනගේ සැලසුම් ඔක්කොම විනාශ කරලා දාන්න. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්නනවා ඔන්න එලීනයි ඩාලියයි ලැබන ගැන කතා කර කර යනවා. ඩාලියා කියනවා ඩාලියා ලැබනගෙන් අයින් වෙලා එන කාලෙදී ওই ෆෝමියුලා එක ගැන ලැබන පරීක්ෂණ පවත්වමින් තමයි හිටියේ කියලා. ඒ වගේම එයා බලය ලබා ගන්න විදිහ ගැන පරීක්ෂණ පවත්වමින් හිටියා කියලා ඩාලියා මේ වෙලාවේදී එලීනට කියනවා. ඉතින් එයා කියනවා බලමූලය කියලා දෙයක් ගැන මේ ලැබන කතා කර කර හිටියා කියලා. හැබැයි මේගොල්ලන්ට හරි අදහසක් නැහැ මොකද්ද මේ බලමූලය කියලා. ඒත් ඒ වෙලාවේදී අපිට ඔන්න පෙන්නනවා ලැබන එයා පැහැරගත්තු ගාඩියන් ෆේරිලට මේ බලමූලය ගැන කියන හැටි. ඇත්තටම මේ බලමූලය කියලා මෙයා කියන්නේ ක්‍රිස්ටල් එකක්. මේ ක්‍රිස්ටල් එක ලැබනගේ මාලිගාවේ එක තැනක හරියට ස්ථානගත කරාට පස්සේ ඒකට පුළුවන් ගාඩියන් ෆේරිලාගේ මාළවල තියෙන බලය උරාගෙන ඒක ලැබනට ලබා දෙන්න. ඉතින් මේ වෙලාව වෙනකොට ලැබන එයාගේ සහෝදරිය වන ෆෙරිටෝපියාවේ සුරංගන රැජිනවත් රවට්ටලා නිද්‍රාගත කරලා දුර්වල කරලා තමයි තියෙන්නේ. ඒ වගේම දැන් මෙයා ගාව ගාඩියන් ෆේරිලා හැමෝම ඉන්නවා. හැබැයි මෙයාට අඩුවකට තියෙන්නේ අසූරගේ මාලේ. කොහොම හරි දැන් අපේ එලීනයි යාළුවෝ ටිකයිත් ලැබනගේ මාලිගාව ළඟට ලං වෙනවා. හැබැයි මේ වෙනකොටත් මෙයාගේ යාළුවන්ට අර ෆෝමියුලා එක ටිකක් බලපාලා තියෙන්නේ. ඉතින් එලීන කියනවා අපි කට්ටියම යන්නේක සුදුසු නැහැ. ඒකෙන් ෆයර් බර්ඩ්ස් ලගේ ෆංගස් ලගේත් අපි ඇහැ ගැටෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා මම විතරක් යන්නම් කියලා එලීන තනියම ලැබනගේ මාලිගාවට පිටත් වෙනවා. ඉතින් මේ අතරේ එළිය හිටපු ෆංගස්ලත් මේ එලීනව දකිනවා. හැබැයි එයාට ඒගොල්ලන්ගෙන් බේරෙන්න එයාගේ යාළුවා උදව් කරනවා. ඒත් ඒකෙන් වෙන්නේ බිබල්වයි ඩාලියාවයි හියෝවයිත් මේ ෆංගස්ලා අල්ලගෙන ලැබන ළඟට අරන් යන එක. කොහොම හරි ලැබන මේ කට්ටියවම මායා බලයකින් බන්ධනය කරලා ගැට ගහලා තියෙනවා. එලීනත් මේ වෙලාවේ ලැබනගේ මාලිගාව ඇතුළට එනවා. දැන් ලැබනට ඕනේ එලීන ළඟ තියෙන අසූරගේ මාලේ කොහොම හරි අසූරගේ කරට දාන්න. මොකද එහෙම වුණාම තමයි එයාට ලැබනට පුළුවන් වෙන්නේ ඒකේ බලය ලබා ගන්න. ඉතින් එලීන ඒකට අකමැති වුණාම ලැබන එයාගේ බලය පාවිච්චි කරලා එලීනට පිහාටු දෙකක් දෙනවා. ඉතින් පිහාටු කියන්නේ එලීනට කවදාවත් හම්බෙලා තිබ්බ දෙයක් නෙවෙයිනේ. ඒ වගේම එයාට මුළු ජීවිත කාලෙම ඕනේ වුණත් පිහාටු දෙකක්. ඉතින් ලැබන මේ වෙලාවේදී කියනවා ඔයාගේ ඇස්වල දේ දුන්නක් තියෙනවා. ඒ කියන්නේ ඔයා විශේෂ සුරංගනාවියක්. හරියට මේ මං වගේ. ඔයා මාත් එක්ක එකතු වෙලා වැඩ කළොත් මං ඔයා බලාපොරොත්තු වුණු ජීවිතේ ඔයාට දෙනවා. ඒ වගේම ඔයාට මම ලස්සන පිහාටු දෙකකුත් දෙනවා කියලා ලැබන මේ වෙලාවේදී එලීනට කියනවා. ඉතින් ඔන්න ලැබනගේ මේ වචන නිසා එලීන දැනටමත් ලැබනට වශී වෙලා වගේ තමයි ඉන්නේ. ඉතින් එයා ගිහිල්ලා එයාගේ අතේ තියෙන මාලේ අසූරගේ කරට දාන්න තමයි හදන්නේ. හදනවා විතරක් නෙවෙයි ඔන්න එයා ඒක අසූරගේ කරට දානවා. දැන් ඔය ගාඩියන් ෆේරිස්ලාගේ මාල ඔක්කොගෙම තියෙන බලය අර ක්‍රිස්ටල් එකට ගිහින් ඒක හරහා ලැබනට ලැබෙමින් තමයි තියෙන්නේ. මේ වෙලාවේදී අසූරා එයා එලීනට කතා කරලා කොහොම හරි එයාව පියවි සිහියට ගන්නවා. ඒ වෙලාවේදී එලීනට තේරෙනවා බලමූලය කියන්නේ අර ක්‍රිස්ටල් එක කියලා. ඒ නිසා එලීන මට ඔයාගෙන් අත්තටු ඕනි නැහැ කියලා ලැබනට බැනලා අසූරගේ මාලේ ආපහු අරගෙන ටක් ගාලා අර ක්‍රිස්ටල් එක දිහාවට විසි කරනවා. ඉතින් ඒ මාලේ වැදිලා ක්‍රිස්ටල් එක පුපුරලා යනවා. ඒ විතරක් නෙවෙයි ලැබනවත් එතනදී විනාශ වෙනවා. ඉතින් ලැබන හිර කරගෙන හිටපු හැමෝවමත් ඒ වෙලාවේදී නිදහස් වෙනවා. ඒ විදිහට ෆෙරිටෝපියාව අහපව් සාමාන්‍ය අතට හැරෙනවා අපේ එලීන නිසා.
ඔන්න ඊළඟට අපිට පෙන්නනවා සුරංගන රැජින එලීනව හොයාගෙන ඇවිත්. ඉතින් එලීන කරපු කැපකිරීමට වීරකමට තෑග්ගක් විදිහට සුරංගන රැජින එයාට මාලයක් දෙනවා. ඔන්න අපිට ඊළඟට පේනවා මේ මාලේ තියෙන බලය අවදි වෙලා එලීනට ලස්සන අත්තටු දෙකක් හම්බ වෙනවා කියලා. ඉතින් එලීන මේ හම්බුණු අලුත් අත්තටු එක්ක පියාඹන එකෙන් මෙන්න මේ ලස්සන ෆෙරිටෝපියා කියන මූවි එක ඉවර වෙනවා. එහෙනම් මූවි එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. Stay tuned with me. Bye.